ඉතාලියේ සීතල දේශගුණය අවසන් වෙලා දැන් හිරු එළිය දවසින් දවස වැඩි වෙමින් තියෙනවා. ඉතින් ගස්වල මල් පූදිලා ගෙඩි හැදෙන්න කිට්ටුයි. ඒ වගේම ගොවි තැනට ආසා කරන අය ගොවි තැන් කිරීමට සූදානම් වෙනවා. මේ අපේ වෙරෝනා ආශ්‍රිතව ඉන්න එක් ගොවි මහත්තයෙක්ගේ ගොවිපළ. අපි ආවා මේ ගොවිපළේ විස්තර පොඩ්ඩක් දැනගන්න. හොඳයි, දැන් මේ වගා කටයුතු කරන බව පේනවා ගොවි මහත්මයා. එතකොට ඔබතුමා මේ ලංකාවෙන් ආපු කෙනෙක්නේ. ඒතර ලංකාවේ කොහෙද ගම? ලංකාවේ පුත්තලම. පුත්තලමේ නම් මේ පුත්තලමේ බොහොමයක් වගා කටයුතු කරනවා. එතකොට මේ පුත්තලමේ එහෙම නම් වගා කටයුතු කරලා පළපුරුද්දක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ නිසා තමයි ආසහිත එන්නේ මේ ඉතාලිය ඇවිල්ලත් ගොවිතැන් කරන්නනේ. ඔව් අනිවාර්යයෙන් ගිය කන්නේ කරා වගේ මේ කන්නේත් කරන්න බලාපොරොත්තු. ගිය කන්නේ මොනවද වගා කරේ මහත්තයා? මේ රිස් තක්කාලි. ඔව්. ඒ වගේ මොක තමයි. ගෙදර ප්‍රයෝජනෙට පමණයි. ගෙදර ප්‍රයෝජනෙට. ඒනට විශාල කොටසක් කරනවානේ. අපේ යාළුවන්ට බෙදා දෙනවා. අලි යාළුවන්ට බෙදා දෙනවා, කනවා. අනිත් එක බයෝ. ඒ කියන්නේ වස විස නැතුව කන්න පුළුවන් නේ. ඔව්. එතකොට මේ දැන් මේ සැරේ මොනවද වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ? තක්කාලි තමයි වැඩි හරියක් බලාපොරොත්තු. ඔව්. තක්කාලි බී මිරිස් වගේ අපි ලංකාවේ එළවලු ලංකාවේ එළවලුත් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. බණ්ඩක්කා. ඒ වගේ දේවල් තමයි. හොඳයි, එහෙනම් ජය වේවා. ගොවිතැන් සඵල වේවා. ග්‍රාසිය. අපි ඉතාලියෙන් කතා කරන විදිහට ග්‍රාසිය.